පරිවර්තනය කිරීමට ඔබ ඉදිරියේ සිටින මාගේ සහායකයා වෙත අවධානය යොමු කරන්න. ඔහුගේ පොයින්ටරය එල්ල කරන දිශාවේ සිට ඔබ ඉදිරියේ මීටර් 200ක් පමණ දුරින් ඇති රතු පැහැති ධජය හා ඉන් ඔබට ඇති ප්‍රදේශය මාගේ මධ්‍ය නිරීක්ෂණ රේඛාවයි. ඔහුගේ සම්පූර්ණ වම දෙස බලන්න. ඔහුගේ පොයින්ටරය මගින් භූමියේ සැබෑ උතුර පෙන්වුම් කරයි. නැවතත් මධ්‍ය නිරීක්ෂණ රේඛාවට. ඔහුගේ සම්පූර්ණ වම්පස බලන්න. ඔහුට මීටර් 100ක් වමින් ඇති කහ පැහැති ධජය මගින් මෙම නිදර්ශන ප්‍රදේශයේ පසුපස වම් කෙළවර පිළිබිඹු වේ. නැවතත් මධ්‍ය නිරීක්ෂණ රේඛාවට. ඔහුගේ සම්පූර්ණ දකුණු පස බලන්න. ඔහුට මීටර් 100ක් දකුණින් ඇති නිල් පැහැති ධජය මගින් මෙම නිදර්ශන ප්‍රදේශයේ පසුපස දකුණු කෙළවර පිළිබිඹු වේ. නැවතත් මධ්‍ය නිරීක්ෂණ රේඛාවට. ඔබ ඉදිරියේ ඇති රතු පැහැති ධජය සිට 9 වේලාවෙන් මීටර 200ක් දුරින් ඇති කළු පැහැති ධජය මගින් මෙම නිදර්ශන ප්‍රදේශයේ ඉදිරි වම් කෙළවර පිළිබිඹු වේ. නැවතත් මධ්‍ය නිරීක්ෂණ රේඛාවට. ඔබ ඉදිරියේ ඇති රතු පැහැති ධජය සිට 3 වේලාවෙන් මීටර 200ක් දුරින් ඇති කොළ පැහැති ධජය මගින් මෙම නිදර්ශන ප්‍රදේශයේ ඉදිරි දකුණු කෙළවර පිළිබිඹු වේ. නැවතත් මධ්‍ය නිරීක්ෂණ රේඛාවට. සංග්‍රාම කිමිනුම් කරුවන් විසින් සිදු කරන සියලුම නිදර්ශන මෙම ප්‍රදේශයේ තුල සිදු කරන බව කාරුණිකව සැලකන්න. සම්භාවනීය මුත්තණිය. ඔබ ඉදිරියේ සිදු කරන ප්‍රථම නිදර්ශනය වන්නේ කිලෝග්‍රෑම් 27.5ක පමණ බරක් රැගෙන කිමිනුම් උපකරණ භාවිතයකින් තොරව පුහුණුව තුළින් ලබාගත් කුසලතාවයන් උපයෝගී කරගනිමින් දිය මතු පිටින් ලබා ගන්නා හුස්ම පමණක් භාවිතා කරමින් මීටර 30ක් දුර දිය යටින් ගමන් කිරීමේ නිදර්ශනයයි. මෙය අන්ඩර්වෝටර් වේට් කැරීම් ලෙස හඳුන්වයි. ඔබගේ ඉදිරි භූමියේ ඇති කහ පැහැති බෝයාවන් දෙසට ඔබගේ දැස් යොමු කරන්න. පාඨමාලාවේ සිසුන් 4 දෙනෙකු විසින් මෙම නිදර්ශනය සිදු කරනු ලබයි. ජලය මතුපිට චලනය වන රතු පැහැති බෝයාවන් මගින් ජලය තුල ඔවුන්ගේ ගමන් මාර්ගය පිළිබඳව ඔබට පැහැදිලි අවබෝධයක් ලැබෙනු ඇත. ඔවුන් විසින් සිදු කරන ලබන ක්‍රියාව ඔබ ඉදිරි ඇති කිරිය මගින් පෙන්වුම් කෙරේ.
මෙම පුහුණු ක්‍රියාකාරකම් තුළින් සංග්‍රාම කිමින්කරුවන්ගේ කායික හා මානසික දරා ගැනීමේ ශක්තිය වර්ධනය කිරීම, කිවිදුම් කිරීමේදී අවශ්‍ය වන පෙනහළ තුළ වාතය දරා ගැනීමේ ධාරිතාවය වර්ධනය කිරීම සහ දියයට වෙහෙසකර ක්‍රියාවන් සිදු කිරීම සඳහා අවශ්‍ය ශාරීරික හැකියාව වර්ධනය කිරීම අවශ්‍ය පුහුණුව ලබා දීම සිදුවේ. තවද ඉතා දුෂ්කර වූ ජලද ක්‍රියාන්විතයන්හිදී සතුරාට නොපෙනී සතුරු යාත්‍රාවන් නඟා දී එම යාත්‍රාවන් තුළ අධිබලති වෙඩි ද්‍රව්‍ය යොදවා පුපුරා හැරීමට අවශ්‍ය පුහුණු වපසරියද මෙමගින් විශේෂ බලකාල් සොල්දාදුවන් වෙත ලබා දෙනු ලබයි. සම්භාවනීය මුත්තනී මෙලඟ නිදර්ශන ලෙස අප ඔබ වෙත ඉදිරිපත් කරනු ලබන්නේ විවිධාකාර වූ ජීවිත ආරක්ෂක ක්‍රමවේදයන් උපයෝගී කර ගනිමින් ජලයේ අනතුරුටපත් පුද්ගලයන් බේරා ගැනීමේ නිදර්ශන පෙළයි. මෙම නිදර්ශනයන් තුළින් කිසිදු ජීවිත ආරක්ෂක උපකරණයක් නොමැතිව ජීවිත බේරා ගැනීම, ජීවිත ආරක්ෂක උපකරණ සහිතව ජීවිත බේරා ගැනීම, රෙස්කියු බෝට් ආධාරයෙන් ජීවිත බේරා ගැනීම හා බේරාගත් පුද්ගලයෙකු හට CPR හා මූලික ප්‍රථමාධාර ලබා දීමේ ක්‍රියාවලිය නිදර්ශනය කෙරේ. විශේෂ බලකාල් සොල්දාදුවන් ජාතික ව්‍යසනයන් යෙදීමෙන්ම ජලාශ්‍රිත හදිසි තත්ත්වයන් වලදී ජීවිත මුදවා ගැනීම සඳහා ඔවුන් තුළ ඇති හැකියාව මෙවැගේම පිළිබිඹු කරයි. සම්භාවනීය මුත්තනී මේ අවස්ථාව දුර බැහැර ප්‍රදේශයක සිට විනෝද චාරිකාවක් පැමිණි සමූහයක් විසින් මුහුදේ දිය නෑමට තෝරාගත් ස්ථානයක් ලෙස උපකල්පනය කරන්න. මෙම ස්ථානයේ ශ්‍රී ලංකා ජීවිත ආරක්ෂක සංගමයේ අධීක්ෂණයේ යටතේ පුහුණුව ලැබූ ජීවිත ආරක්ෂකයින්ගේ සේවාව යොදවා ඇති බවද උපකල්පනය කරන්න. කිසිදු ජීවිත ආරක්ෂක උපකරණයක් නොමැතිව ජීවිත බේරා ගැනීම. ඔබ ඉදිරියේ දිස්වන ආසන්න මුහුදු තීරය දෙස බලන්න. මේ පළමු නිදර්ශනයේ දක්ෂ ජීවිත ආරක්ෂකයන් කිසිදු